අයිබෝවන් අපි බලමු අලුත් සතිය ඔයාට කොහොම ගත වෙයිද කියලා බුලත් කොලෙන් කලෙක්ටිව් රීඩින් එකක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් එක කාරණාවක් හරි ඔයාට ගැලපෙනවා නම් මේ රීඩින් එක දිගටම බලන්න පුළුවන් හැකියාව තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඔයා මේ වීඩියෝ එක බලන දවසේ ගොඩාක් පැණි මොන හරි කාලා නම් ඉන්නේ. පැණි දෙයක් කාලා නම් ඉන්නේ අනිවාර්යයෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඔයා දවස් 3ක් ඇතුළත ආගමික ස්ථානයකට ගිහින් ආවා නම් මේ වීඩියෝ එක බලන දවසේ කලින් දවස් 3ක් ඇතුළත ආගමික ස්ථානයකට ගිහින් ආවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ඔයාට ගැලපෙනවා. ඒ වගේම ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්න ඇඳුමේ කුරුල්ලෝ මල් මොන හරි ස්වභාවික දේවල් චිත්‍රයට නගලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඒ වගේම තමයි ඔයා වෙඩින් රින් එකට අමතරව රින් එකක් අතේ දාලා තියෙනවා නම් ඇඟිල්ලේ ඒත් මේ රීඩින් එක ඔයාට අදාළයි. කසාද බඳපු නැති අය වෙඩින් රින් එක නැතුව වෙන මොන හරි රින් එකක් දාලා තියෙනවා නම් ඒගොල්ලන්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් අදාළයි. ඒ වගේම ඔයා කහ පාට, තැඹිලි පාට, රෝස් පාට කියන පාට වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඒ වගේම තමයි ඔයා පිරිමි ළමයෙක් වෙලා දැන් මේක බලන පිරිමි දරුවෙක් ගොඩාක් වෙලාවට කට්ටියත් එක්ක ගැවසෙන්න කැමති නැත්තම් ටිකක් තනියම ඉන්න කැමති පිරිමි දරුවෙක් නම් මේක අනිවාර්යෙන් ඔයාට ගැලපෙනවා. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ එක බලන තැන ඉඳන් ඉස්සරහා බලනකොට අඹ ගහක් පේනවා නම් ඔයාට අඹ ගහක් ඔයාට පේන්න තියෙනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ගැලපෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සුරතල් සතෙක් මේ සතියේ කියන්නේ මේ ගෙවුණු සතිය දැන් කලින් සතියේ ඔයා බෙහෙත් මොන හරි ගන්න මුදලක් වියදම් කරා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඉතින් මේ කරුණ වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් ඔයාට අනිවාර්යෙන් මේ රීඩින් එක ගැලපෙනවා. විශේෂ කාරණාවක් ඔයා අද දවස් ඇතුළත සමනලයක් දැක්කනම් මොකද දැන් සමනලයක් මේ ඉස්සරහා ඉන්නවා. ඉතින් ඔයා අද දවස් ඇතුළත මේ වීඩියෝ එක බලන දවස් ඇතුළත සමනලයක් දැක්කනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට ගැලපෙනවා. ඉතින් අපි බලමු මොනවද ඔයාට ඉදිරිපත් වෙන කරුණු කියලා සතියේ විශේෂිත. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ මොකක් හරි පෙරලියක් කරපු මොකක් හරි ජීවිතේ වෙනසකට හරවපු කෙනෙක් ඔයාට ඔයාගේ ජීවිතේ තීරණයක් ගන්න උදව් කරනවා. ඔයාගේ ජීවිතේ මීට කලින් මොකක් හරි අවස්ථාවක ඔයාට ලොකු උදව්වක් කරපු කෙනෙක්. ඒ උදව්ව නිසා ඔයාගේ ජීවිතේ හිතන්න නැති වෙනසක් ඇති කරපු කෙනෙක් ඔයාට ඉදිරියේදී අලුත් සතියේදී උදව් කරනවා මොකක් හරි තීරණයක් සම්බන්ධ. මේක ව්‍යාපාරයක්, විදේශ කටයුත්තක්, දරුවන් සම්බන්ධ දෙයක්, විවාහයක් සම්බන්ධ කාරණාවක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි දෙයක් සඳහා එහෙම කලින් ඔයාගේ ජීවිතයට ලොකු පිටුවහලක් වෙච්ච කෙනෙක්ගේ උදව්වක් ලැබෙනවා කියලා කියනවා. අනිවාර්යෙන් මොන හරි ආගමික ස්ථානයකට යනවා පිරිසත් එක්ක ආදරණීයන් එක්ක යෑමක් සිද්ධ වෙනවා අලුත් සතියේදී. ඒ වගේම ගොඩක් මෙතන කතෝලික අය ඉන්නවා නම් කතෝලික අයගේ පැත්තෙන් මොකක් හරි ආගමික දෙයකට මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා කියලා කියනවා අලුත් සතියේ. විදේශගත වීම සම්බන්ධ බලාපොරොත්තු තියන් හිටියනම් යම් දේවල් වලට මුදල් වියදම් කරන්න හිටියනම් විදේශගත වීම සම්බන්ධ ලබන සතිය අලුත් සතිය මගහැරලා ඒ දේවල් කරන්න කියලා කියනවා. මොකද අලුත් සතියේ ඔයා විදේශගත වීම සම්බන්ධ දේවල් කරන්න ගියොත් ටිකක් කාලය යන්න පුළුවන්. ඔයා හිතන කාලෙට ඒ දේවල් කරගන්න බැරි වෙයි. මොන හරි ඩොකියුමන්ට්ස් වල අඩුපාඩු ඇති වෙයි. ඒ වගේ වැඩ කටයුතු කරන්න තියෙනවා නම් අලුත් සතිය පහුවෙලා ඒ දේවල් කරගන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම ජීවිතේ සතුටු හිතන අවස්ථා ඉදිරියට එනවා. අලුත් සතියේ ඔයා ගොඩක් සතුටින් ඉන්නවා කියලා කියනවා. ගෑනු ළමයෙක් වුණත්, පිරිමි ළමයෙක් වුණත් ඔයාගේ ජීවිතේට අමුතුම සතුටක් ගෙනෙන සතියක් කියලා කියනවා. ඉතින් ආදරණීයන් අතර දැන් වැලන්ටයින් දවස එනවා. ඉතින් ඒ නිසා වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ ජීවිතේට අලුත් ආදරවන්තයෙක්
එනවා ඒ කාලේ මේ මාසය ඇතුළත ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් නිසා ඉතින් ඒක ලබන සතියේ වෙන්න පුළුවන්. මේ නිසා ඔයාට අමුතුම සතුටක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ජීවිතේ අර නිතර ලැබෙන සතුටට වඩා කලාතුරකින් ලැබෙන සතුටක් බුක් විඳින්න හම්බෙනවා කියලා තමයි අලුත් සතියේදී කියන්නේ. අලුත් සතිය ඔයාට පිරිසක් එක්ක මොනවා හරි උත්සවයකට සම්බන්ධ වෙන්න වෙනවා. මොනවා හරි එක්කෝ ව්‍යාපාරය කරන අතරතුර නැත්තම් ව්‍යාපාරය කරන පිරිසත් එක්ක ඔයාගේ වැඩ කරන ස්ථානයේ පිරිසත් එක්ක වෙන්න පුළුවන්. සාමාන්‍ය තැනක වැඩ කරනවා නම් ඒ විදිහට නැත්තම් ආදරණීයන් එක්ක යාළුවෝ එක්ක මොනවා හරි පිරිසක් එක්ක ඔයාට ඔය පොඩි පාටි එකකට වගේ සම්බන්ධ වෙන්න කෑමක් ගන්න අවස්ථාව ලැබෙනවා අලුත් සතියේදී. සුරතල් සතුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කියනවා. ඔයාගේ ගෙදර සුරතල් සතෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එයාගෙන් ඈත් වෙලා ඉන්න. වැඩි ළඟට අරගෙන හුරතල් කරන්න යන්න එපා. ඔයාව එක්කෝ හපන්න නැත්තම් නියපොතු පාරක් වදින්න වගේ ඉඩකඩ තියෙනවා. ඒක නිසා අලුත් සතියේදී සුරතල් සතුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කියනවා. ඒ වගේම තමයි සතුට හිතෙන කාරණා වගේම ඔයා ආදරය කරන කෙනාව ඔයාගේ සැමියා බිරිඳ ප්‍රේමවන්තව සැක කරන කාලයක්. අලුත් සතියේදී ඔයාට සැකයක් ඇති වෙනවා. මෙයාට වෙන සම්බන්ධයක් තියනවාද? ඒ වගේ ඔයා සැකෙන් වැඩ කරන සතියක්. ඉතින් මේ දේවල් වැඩි කරගෙන ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියලා කියනවා. මොකද ඔයා ඒ හිතන දේවල් ඇත්ත නෙමෙයි, හරි නෙමෙයි. ඔයා යම් දේවල් හිතේ මවාගෙන හිතන දේවල්. ඉතින් මේ දේවල් ලොකු කරගෙන බොරුවට අනිත් කෙනා සැක කරන්න එපා කියලා තමයි කියන්නේ. එහෙම දෙයක් වුණොත් මේ ප්‍රශ්න දුර දිගයයි. අර තියෙන ආදරේ පොඩ්ඩක්වත් නැතුව ගිහිල්ලා සැකේ කියන දේ හිතට ආවොත් ආදරේ කියන දේ ගොඩාක් දුරට ඈත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අලුත් සතියේදී විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ආදරේ කියන දේ සැකය තියාගන්න එපා ආදරය ඇතුලේ. ඔය ආදරය කරන කෙනා හස්බන්ඩ් වයිෆ් මේ ඕනම කෙනෙක් සැකයෙන් තොර වෙන්න කියලා තමයි අලුත් සතියේදී කියන්නේ. ඔයා සැක කරන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නකින් කෙලවර වෙයි. මොකද ඔයා ඒ සැක කරන්නේ ඇත්තටම එතන වැරද්දක් නැතුව සැක කරන්න දෙයක් නැතුව තමයි ඔය සැක කරන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඒ දේවල් කරන්න එපා. ඒක තමයි ටිකක් නරක පැත්තට තියෙන ඔයාගේ. නැත්තම් අලුත් සතිය ඔයාට ගොඩාක් හොඳට ගෙවන්න පුළුවන් සතුටුදායක සතියක් කියලා තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාටත් ඔයා ගැනම දැනගන්න ඕන නම් ප්‍රයිවට් රීඩින් එකක් අරගෙන ලෝකෙ කොහේ හිටියත් පැය 24ක් ඇතුළත මේ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරය ලැබෙන අලුත් සතියත් එක්ක හැමෝටම සුබ දවසක්.